මේ ඔබ දකින්නේ ඉතාමත් උපායමාර්ගිකව වැදගත් වුණු හයිෆා වරායට දැවැන්ත ප්‍රහාරයක් ඉරානය එල්ල කරන ආකාරයයි. ඒ අනුව හයිෆා වරායටම එල්ල වුණු ප්‍රහාරයත් සමග වරාය ආශ්‍රිත පහසුකම් බොහෝමයක් අක්‍රිය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. හයිෆා යනු උපක්‍රමික වශයෙන් ඉතාමත්ම වැදගත් වුණු වරායක් ලෙසයි සැලකනු ලබන්නේ. මේ ආකාරයෙන් ගෝලීය යටිතල පහසුකම් විනාශ කිරීම හරහා සමස්ත ගෝලීය සැපයුම් දාම අකර්මණ්‍ය වෙමින් පවතිනවා. හයිෆා වරායට අමතරව බහරේන් වරායටද දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන්නට ඉරානය කටයුතු කර තිබෙනවා. මේ දැන් ඔබ දකින්නේ බහරේන් වරාය ආශ්‍රිත වෙල්ල කරන ලද ප්‍රහාරය සමගින් එම වරාය භූමිය ගිනිගෙන දැවෙන ආකාරයයි. මීට අමතරව එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජබෙල් අලි වරාය යනු ලෝකයේ ඉතාමත් සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් ලෙසයි සැලකනු ලබන්නේ. මේ වෙද්දී ජබෙල් අලි වරායද යම් ආකාරයකින් ප්‍රහාරයකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ ආකාරයෙන් ගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් වුණු මර්මස්ථාන රැසකටම ඉරානය මේ වෙද්දී මිසයිල ප්‍රහාර දියත් කර තිබෙනවා. මේ යුද්ධය තුලදී සිදුවන දරුණුතම හානිය වන්නේ මෙම සැපයුම් ජාල බිඳ වැටීම හරහා ලෝකය දැඩි අර්බුදයකට යොමු වීමයි.